තවමත් ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයෙන් දින්නේ කියන එක. හේතුව මම මේක කලිනුත් කියලා තියෙන දෙයක් රට මෙහෙයවන්නේ රාජ්‍ය නිලධාරීන්. දේශපාලන නායකයන් ලෙස අපි සියලු දෙනාගේ වගකීම තමයි ඔවුන්ට අවශ්‍ය නිදහස ලබා දීම. මේක රටේ මහ ජනතාව හරියට දන්නෙත් නැහැ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ට මේ වැඩ ටික කරන්න ඕන කරන නෛතික සහයෝගය ලබා දීම පමණයි දේශපාලකයන් ලෙස අපි කළ යුත්තේ. එතකොට රටේ රාජ්‍ය නිලධාරීන්ට ඕන කරන සහාය ලබා දීම ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වෙනවා නම් නිසි ආකාරයට ඒ මූල්‍ය ප්‍රතිපාදන සහ අනිකුත් උදව් ටික ලබා දෙන්න නීතියානුකූලව නීතිය ලබා දෙනවා නීතියෙන් මේ ටික ලබා දෙනවා නම් රාජ්‍ය නිලධාරීන් මේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි තව කාරණාවක් කියන්න තියෙනවා මේක ටික ලොකු ව්‍යසනයක්. ඒ නිසා ලංකාවේ වගේම විදේශගතව සිටින සියලුම ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් වෙනත් රටවල් වලටත් සියලුම තානාපති කාර්යාල මේ සියල්ලටම ඉල්ලීමක් කරනවා සමගි ජන බලවේග මහජන නියෝජිතයෙක් විදිහට අපිට උදව් කරන්න ඔබට දිය හැකි මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ඊට අමතරව ඖෂධ මේ සියලුම ආකාරයේ උදව් සෑම රටකින්ම අපිට ලබා දෙන්න. ඒ වගේම ලංකාවෙන් ගිහිල්ලා වෙනත් රටවල් වල සේවය කරන අයගෙනුත් ඉල්ලීමක් කරනවා. මේක ටිකක් ලොකු තත්වයක් ලංකාවට මේක දරා ගන්න බැරි තත්වයක්. ඒ නිසා ඔබ සියලු දෙනාගේ උදව් මේ වෙලාවේදී අපේ රටේ මහ ජනතාවට ලබා දෙන්න කියලා ඉල්ලනවා. ආණ්ඩුව පැත්තෙන් ඉල්ලන්න තියෙන දේ තමයි ඒගොල්ලන්ට අවශ්‍ය කරන සහාය ලබා දීම සඳහා පහසු මාවතක් විවර කරලා දෙන්න. මේක ආණ්ඩුවේ වැඩක් විතරක් නෙවෙයි මේක රටේම වැඩක්. ඒ නිසා දේශපාලන ભેදයෙන් තොරව මේ රටයුත්ත කරන්න කියලා කියනවා. අවසාන වශයෙන් රටේ සියලුම දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. අපේ සමගි ජන බලවේග නායකතුමා අනිවාර්යයෙන්ම මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ තමයි සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් විදිහට මේ රටට මේ වෙලාවේ උදව් කරන්න කියන ඉල්ලීම කරන්න කියලා දේශපාලන නායකයන්ගෙන් ඉල්ලනවා. හේතුව මේක දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි. රටේ මහ ජනතාව අනපේක්ෂිත කරදරයකට පත් වෙලා තියෙන මොහොතක්. ඒ නිසාම හැමෝගේම සහයෝගය දේශපාලන ભેදයෙන් තොරව ලබා දෙන්න කියලා ඉල්ලනවා.